සුබ දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම. ගොඩක් දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන අදත් ආවා අපි. අදත් අපි පහන් තිර නිෂ්පාදනය ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න යන්නේ. එතකොට අමුද්‍රව්‍ය කට්ටලය ඔයගොල්ලෝ සහනදායි මිලකට අපේ ආයතනයෙන් අරගන්න ඕනි. හදන සියලුම නිෂ්පාදන අපි නැවත මිලදී ගන්නවා. නැවත මිලදී ගන්න බවට ඕගලන්ට අපි ගිවිසුම් පත්‍රයක් දෙනවා. එහෙම ගිවිසුම් පත්‍රයක් දෙන එකම ආයතනය අපි තමයි. එතකොට ඒ වගේම තමයි අපේ නමින් තව ඉන්නවා බදුල්ලේ ආයතනයක්. එයාලා ශාන් පූජා භාණ්ඩ නමින්ම තමයි ඉන්නේ. එතකොට අපේ ආයතනයේ ශාන් පූජා භාණ්ඩ කියන නමින් ඉන්නේ අපි විතරයි. ආයතනයේ තියෙන රත්නපුරේ ඕගොල්ලන්ට වෙන ආයතන කිසිම එකකින් හම්බ වෙන්නේ නැහැ ගිවිසුම් පත්‍රයක්. නිෂ්පාදනයේ නැවත බිල්ලදී ගන්නවට ගිවිසුම් පත්‍රයක් දෙන්නේ එකම ආයතනය අපි විතරයි. එතකොට ඕගොල්ලන්ට තව පුළුවන් අපේ ආයතනයක සම්බන්ධ වුණාට පස්සේ පළමුව ගන්න පැකේජ් එකෙන් පස්සේ ඔයාලට අපි එවන මේ නැවත නිෂ්පාදනයට අවශ්‍ය අපි එවන රෙදි ටික අපි ඕගොල්ලන්ට තැපැල් ගාස්තුව ගෙවලා එවන්නේ. ඔයාලා හදන පහන් තිර ටිකට තැපැල් ගාස්තුව ඕගොල්ලෝ ගෙවලා එවනකොට ඕගොල්ලන්ගේ නැවත නිෂ්පාදනයට අවශ්‍ය රෙදි ටිකට අපි තැපැල් ගාස්තුව ගෙවලා එවන්නේ. ඊට පස්සේ බස් වලින් ප්‍රවාහනය කරන්න පුළුවන් දුර ඉන්න අයගේව බස් වලින් ප්‍රවාහනය කරනවා. ඊට අමතරව ප්‍රධානම දේ තමයි තැපැල් කාර්යාලය. තැපැල් කාර්යාලයෙන් අපි බඩු එවන්නේ. බඩු ලැබුණාට පස්සේ තමයි ඔයගලන්ට සල්ලි ගෙවන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලත් බලන්න අපේ ආයතනයේ එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා. වැඩ කරගෙන යන අතරේ වුණත් ඕගොල්ලන්ට අපි ඔය ස්වන් රැකියාවලට ආධාර දෙන තැන් තියෙනවා. ඒගොල්ලන්ව හඳුන්වලා දෙනවා. පුළුවන් විදිහට අපි ඕගොල්ලන්ට මේ රැකියාව කරගෙන යන්න උදව් කරනවා. තව දෙයක් තමයි අපේ ආයතනයේ කෙටි පණිවිඩ වලින් ඕගොල්ලන්ට ගන්න මේ විස්තර කරන්නේ සම්බන්ධ වෙන්න කියන්නේ නැහැ. ඕගොල්ලන්ට උපරිමයෙන් මට පුළුවන් විදිහට මම ෆෝන් එක ආන්සර් කරනවා. මොකද දුරකථන දෙකම කාර්යබහුල වෙන වෙලාවල් තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඕගොල්ලන්ගේ ගැටලුවක් WhatsApp එකට දාන්න තියෙන ගැටලුව ඕගොල්ලන්ට WhatsApp එකෙන් උත්තර දුන්නට රැකියාවට සම්බන්ධ වෙන මොහොතේදී අපි කියන්නේ අපිට මේකේ normal call එකක් ගන්න කියලා මේක සම්බන්ධ කරලා තියෙන නම්බර් එකට. එතකොට අපි ඕගොල්ලන්ට තියෙන සියලුම ගැටලු විසඳලා දෙනවා. මොකද ඕගොල්ලෝ රැකියාවක් කරන්න ඕනේ කතා කරලා ඕගොල්ලන්ගේ තියෙන ගැටලු විසඳගෙන. ඒ හින්දා එතකොට ඕගොල්ලන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න නම් එකපාරක් ෆෝන් එක ගත්තේ නැත්නම් කීප සැරයක් හරි ගන්න. ඕගොල්ලන්ට කතා කරන්න පහසු වෙන විදිහට ඕගොල්ලෝ ගන්න. මොකද නැතිනම් තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ඔයගොල්ලන්ට ගන්න බැරි වේවි. එක්ක ෆෝන් එක බිසි වේවි. එහෙම නැත්නම් කෝල් එක කට් වෙයි. ආන්සර් කරන්න නැතුව තියේවි. ඒ හින්දා ඒකට මට බොරුවට බැලලා මෙසේජ් දාන්න නම් එපා. ඕගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරන්න මම ආන්සර් කරනකම්ම ගන්න. මොකද ඕගොල්ලෝ රැකියාවක් කරන්න ඕනි තියෙන ගැටලු සේරම විසඳගෙන කතා කරලා. එතකොට තියෙන ගැටලු සේරම ඕගොල්ලන්ට මෙසේජ් එකකින් දැනගන්න කරන්න අපහසුයි. ඒකයි අපි මෙච්චරම කියන්නේ ඔයගොල්ලෝ කතා කරලා විසඳගෙන සම්බන්ධ වෙන්න අපේ ආයතන එක්ක. අපේ ආයතනෙන් ඕගොල්ලන්ට කරන්න පුළුවන් ගොඩාක් දේවල් කරලා දෙනවා. ඔය ස්වන් රැකියාවට ආධාර දෙන NGO තියෙනවා. ඒවට ඒගොල්ලෝ ඒ දැනුම් දීලා තියෙන කාල සීමාවල් වල ඕගොල්ලෝ බඩු ගන්නවා නම් එහෙම ඕගොල්ලන්ට ඒවත් ඇතුළත් කරලා දෙනවා. අපෙන් එහෙම ආධාර ඒ ආයතන හරහා අපි සම්බන්ධ කරලා ආධාර ලැබුණා. ඒ ඉන්නවා අපි ළඟ. එතකොට ඕගොල්ලන්ට දැන් අපි කාලයක්ම මේක කරගෙන යන දෙයක්. ඒක නිසා ඕගොල්ලන්ගේ නිෂ්පාදනය නැවත මිලදී ගැනීම සම්බන්ධව බය වෙන්න දෙයක්වත් නැහැ. අපි නැවත මිලදී ගත්තේ නැත්නම් ඕගොල්ලෝ හරි ප්‍රමිතියට හදලා ඕගොල්ලන්ගේ නිෂ්පාදනය අපි නැවත මිලදී ගත්තේ නැත්නම් ඕගොල්ලන්ට නීතියකට උනත් යන්න පුළුවන්. ඇග්‍රීමන්ට් එකක් දෙනවා. ඉතින් අපේ දුරකථන අංකය 071 338 77 43. ඔය නාදුරකථන අංකයට සම්බන්ධ වෙන්න ඕගලන්ට ආයතනයට ඇවිල්ලා හරි සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක. සුබ දවසක්. ඉතින් පුළුවන් විදිහට කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න බලන්න.